අද වීඩියෝෙදී අපි කතා කරන්නේ මේ ඉවෙන්ට් කියන කීවර්ඩ් එක ගැන. ඉතින් මේ ඉවෙන්ට් කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්නේ මොකක් හරි දෙයක් කරද්දී ඒකේ රෙකෝඩ් ටික පවත්වගෙන යන්න. උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. දැන් මෙතෙන්දී නම් මම කරන්නේ ඉවෙන්ට් එකක් තියාගෙන ඉන්නවා booking logs කියලා. ඉතින් මේ booking logs කියන ඉවෙන්ට් එක ඇතුළට මම booking එකක් ක්‍රියේට් කරගත්තට පස්සේ යම්කිසි data ටිකක් ඇතුළට දානවා. ඉතින් මේක තමයි මෙතෙන්දී කරන්නේ. හරි. අපි බලමු මේ ඉවෙන්ට් එකක් ඇයි වැදගත් වෙන්නේ කියලා. ඉතින් මේ ඉවෙන්ට් එකක් සාමාන්‍යයෙන් වැදගත් වෙන්නේ අපි කොන්ට්‍රැක්ට් එකෙන් පිට ඉඳලා මේ කොන්ට්‍රැක්ට් එක ඇක්සස් කරද්දී අපේ ෆන්ක්ෂන් එක අවසානයේ වෙච්ච දේවල් බලා ගන්න වගේ දෙයකට තමයි මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් ඉවෙන්ට් එකක් යූස් කරන්නේ නැතුව අපිට මේ ෆන්ක්ෂන් එක ඇතුලේ මොකක්ද උනේ කියන එක වෙනම බලන්නත් පුළුවන්. හැබැයි වෙනම බලනවට වඩා ගෑස් කොස්ට් එක ඉතුරු කරගන්න පුළුවන් ඉවෙන්ට් එකක් යූස් කරලා අපි මේක බලාගත්තොත්. ඊළඟ කාරණාව තමයි මේ ඉවෙන්ට් එකක තියෙන දේවල් ඩිස්ප්ලේ කරන්නේ අපේ ට්‍රාන්සැක්ෂන් එක ඇතුලේ. ඉතින් අපිට ට්‍රාන්සැක්ෂන් එකෙන් බලා ගන්න පුළුවන් මොකද්ද මේ ට්‍රාන්සැක්ෂන් එක ඇතුලේදී උනේ කියන එක. ඉතින් ඒකත් වැදගත් කාරණාවක්. හරි. දැන් අපි බලමු මම මුලින්ම ඉවෙන්ට් කියලා කොන්ට්‍රැක්ට් එකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ ඉවෙන්ට් කියන කොන්ට්‍රැක්ට් එක ඇතුලේ ඉවෙන්ට් කියන කීවර්ඩ් එක පාවිච්චි කරලා booking logs කියලා ඉවෙන්ට් එකක් හදාගෙන තියෙනවා. ඉතින් මේ ඉවෙන්ට් එකේදී data තුනක් අපි පාවිච්චි කරනවා. එකක් තමයි address එකක්. ඊට පස්සේ දෙකක්ම integer type දෙකක්. user booking id amount කියන data තුන තමයි අපි මෙතෙන්දී පාවිච්චි කරන්නේ. ඊළඟට මෙතන තියෙනවා index කියලා කීවර්ඩ් එකක්. මේ index කියන කීවර්ඩ් එක පාවිච්චි කරපුවම අපිට ඕනම වෙලාවක සර්ච් කරන්නේ නැතුව මේ ඇඩ්‍රස් එකට අදාළව තියෙන රෙකෝඩ් එක ගන්න පුළුවන්. එහෙම නැතුව මම මෙතන index කියන කීවර්ඩ් එක පාවිච්චි කරේ නැත්තම් අපිට මේ booking logs කියන එක ඇතුලේ අපේ ඇඩ්‍රස් එක සර්ච් කරලා තමයි අදාළ data ටික එළියට ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ මම මෙතන ෆන්ක්ෂන් එකක් හදාගෙන තියෙනවා. මේ ෆන්ක්ෂන් එක ඇතුළට ඉන්පුට් දෙයක් අරන් තියෙනවා. ඒ වගේම මේක පබ්ලික් ෆන්ක්ෂන් එකක්. ඉතින් මේ පබ්ලික් ෆන්ක්ෂන් එක ට්‍රිගර් කරද්දී මේ emit එක ට්‍රිගර් වෙනවා. emit එකේදී අපිට ෆන්ක්ෂන් එක ට්‍රිගර් කරපු එක්කෙනාගේ ඇඩ්‍රස් එක සහ අපි ඉන්පුට් කරන booking id එකයි amount එකයි මේ ට්‍රාන්සැක්ෂන් එකේ අවසානයේදී අපිට ට්‍රාන්සැක්ෂන් log එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මම මේක deploy කරගන්නවා. deploy කරගෙන ඉවර වෙලා මෙතෙන්ට ගිහිල්ලා අපේ create booking කියන මේක ඇතුළට මට මෙතන input එකක් දාගන්න පුළුවන්. මම id එක විදිහට integer එකක් දෙන්න ඕනේ. මොකද event එකක් කියලා මම type කරලා දෙන හින්දා මම මෙතෙන්ට එක කියලා දෙන්නම්. ඊට පස්සේ මම මේක transact කරාට පස්සේ අපිට මෙතන logs වල බලා ගන්න පුළුවන් අපේ event එකට අදාළ තොරතුරු ටික. හරි. මේ තියෙන්නේ කොටස. එතකොට මෙන්න මේ කොටසේදී කියනවා from. ඒ කියන්නේ මෙන්න මේ account එකෙන් ඊට පස්සේ මෙන්න මේ විදිහේ විස්තර ටිකක් හුවමාරු වුණා කියලා. ඉතින් මෙතන කියන්නේ booking logs කියලා event එකක් තියෙනවා. ඒ event එක ඇතුළට pass කරලා තියෙනවා id එකක් සහ මෙන්න මේ data ටික කියලා. ඉතින් මේ data ටික මොනවද කියලා අපි දැනටමත් දන්නවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි event එකක් use කරන්නේ contract එක ඇතුළේදී. ඉතින් අපිට ඕනම වෙලාවක මේ transaction එකේ data ඇතුලේ අපේ event එකේ විස්තර ටික බලා ගන්න පුළුවන්. හරි. ඒත් එක්ක මම තව පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ event එකක් අපි create කරාට පස්සේ ඒ කියන්නේ event එකකට data add කරාට පස්සේ ඒ event එකේ data ටික add වෙන්නේ transaction එකට. එතකොට මේ transaction එකට add වෙච්ච data ටික ආපහු වෙනස් කරන්න බෑ. එතකොට මේ blockchain එකේ තියෙන data වලින් මේ event එකකට add වුණ data ආපහු වෙනස් කරන්න බෑ. අපිට මේ දේවල් බලන්න විතරයි පුළුවන්. දැන් මොකක් හරි හේතුවකට මෙහෙම හිතන්නකෝ. දැන් මොකක් හරි booking එකකදී අපි මෙතන booking එකේ status එකක් දාගන්නවා කියලා. උදාහරණයකට හරි. මෙන්න මේ වගේ හැදුවා කියලා. දැන් අපි මෙතෙන්දී status එකකුත් මේ event එක ඇතුළට දාගන්නවා. හරි. ඊට පස්සේ මේ booking එකේ status එක update කරන්න පුළුවන් විදිහේ
මොකක් හරි ෆන්ක්ෂන් එකක් අපි ලියනවා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ දැන් මම මෙතෙන්දී ඉවෙන්ට් එකක් විතරයිනේ හදලා තියෙන්නේ. දැන් මම මෙතෙන්දී උඩින් හදලා තියෙනවා ස්ට්‍රක්චර් එකක්. ඔයා දන්නවා ස්ට්‍රක්චර් එකක් හදන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ස්ට්‍රක්චර් එකක් හදලා ඒ ස්ට්‍රක්චර් එකට අදාළව බුකින් එකක් මෙතෙන්දී ක්‍රියේට් කරනවා. ඊට පස්සේ බුකින් එක ක්‍රියේට් කරලා ඉවර වෙලා අවසානයේ තමයි මේ ඉවෙන්ට් එක ට්‍රිගර් කරන්නේ. ඉවෙන්ට් එකට අදාළ දේවල් අපි ට්‍රාන්සැක්ෂන් එකට ඇතුළත් කරන්නේ. හරි. එතකොට දැන් මම මෙතෙන්දී බුකින් එකක් ඇත්තටම බ්ලොක්චේන් එකේ සේව් කරලා ඉවෙන්ට් එකකින් ඒ අදාළ ඩේටා ටික ට්‍රාන්සැක්ෂන් එකට යවනවා. දැන් මොකක් හරි වෙලාවකදී මම මේ බුකින් එක අප්ඩේට් කරනවා. බුකින් එකේ ස්ටේටස් එක ඇක්ටිව් ස්ටේටස් එකේ තිබිලා ඩිඑක්ටිව් ස්ටේටස් එකට දැම්ම කියන්නකෝ. එහෙම දැම්මොත් ආපහු මේ බුකින් එකේ කියන්නේ අර කලින් වෙච්ච ගනුදෙනුවේ තියෙන ට්‍රාන්සැක්ෂන් එකේ තියෙන ස්ටේටස් එක අප්ඩේට් වෙන්නේ නැහැ. ඒක තිබ්බ ස්ටේටස් එකේම තමයි තියෙන්නේ. ඉතින් ඒක පර්මනන්ට් තමයි සේව් වෙන්නේ. ඒ කියන්නේ මේ ඉවෙන්ට් එකකදී අපි සේව් කරගන්න ඩේටා ටික පර්මනන්ට්ම තමයි සේව් වෙන්නේ. ඉතින් මේ ගැන තවදුරටත් කතා කරමු ඉස්සරහට එන වීඩියෝස් වලදී. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.